සෑහෙන කාලයක ඉඳලා මට ආසාවක් තිබ්බා 3න් පස්සේ ඉර බැහැගෙන යන වෙලාවට කැලෑ බොක්කේ view point එක බලන්න එන්න. මේ view point එකේ පිටපැත්ත ලයිම් කාමර ඊට පස්සේ ඇතින් පේනවා මේ හරි සිම්බුවත් උඩට ගිහිල්ලා සෑහෙන විස්තරයක් තියෙනවා මේ සම්බන්ධව කියන්න. මම ඒක අර ඈත පේන හරියට ගිහිල්ලා කියන්නම්කෝ. දෙදස් 19ට පස්සේ මම ආවේ මෙතෙන්ට මේ අද පොද 2019 අපි මෙතන මෙන්න මේ පේන කන්දේ උඩ ඉඳලා පැරාග්ලයිඩින් කරා. අපි ෆෙස්ටිවල් එකක් කරා රටවල් කීපයකම කට්ටිය ගෙන්නලා මෙතන රිවර්ස්ටන් සහ දෙල්තොටත් ෆ්ලයි කරා. එතකොට ඇවිල්ලා මෙතන දැක්ක දර්ශනයට වඩා හාත්පසම වෙනස් එකක් තමා දැන් දකින්න තියෙන්නේ. රුපියල් 100ක් දීලා මෙතෙන්ට එනවට වඩා සල්ලි දීලා මෙතෙන්ට මිනිස්සුන්ට එන්න කියන්න වෙනවා. ඒ තරමට පාර සම්පූර්ණ සවුත් වෙලා මෙතන කිසිම පහසුකමක් නැහැ. මේ හරියේ කිසිම කෙනෙක් රඳවල නැහැ. එන අයට පහසුකම් සපයන්නේ කිසි දෙයක් මෙතන නැහැ. ඒ හින්දා මෙතන කවුරු හරි මගෙන් ඇහුවොත් මොකද මේ පැත්තේ සංචාරය කරන්න එන්නද කියලා එපා. එපා කියලා කියන්නේ තමයි තියෙන්නේ. මෙතෙන් එන්න එපා. මොකද හරිම අපහසුයි මෙතෙන්ට ආවහම. මේ පරිසරයේ විඳින එක වෙනම කාරණාවක් වුණත් මෙතෙන්ට මෝටර් සයිකලයක එන්න අරන වෙන කිසිම වාහනයකට නම් එන්න විදියක් නැහැ. මෝටර් සයිකලේ ආවෙත් බොහොම අපහසුයෙන්. අද දවසේ මෙතෙන්ට එන්න ටිකට් අරන් තිබ්බේ අපේ ටිකට් දෙකයි තව එක කෙනෙක් විතරයි. මම හිතන්නේ ආවේ කෙනත් මගට ඇවිල්ලා යන්නේ නැති. කනගාටු. ඉතින් මේ වගේ සුන්දර තැන් හරියට පවත්වාගෙන යන්නේ නැති එක. ඊට කලින් නම් මෙතන බොහොම සුන්දර විදිහට තිබ්බා. දැන් නම් ඇත්තටම මේ පේනවනේ පරිසර පද්ධතිය සම්පූර්ණ විනාශ වෙලා තියෙන්නේ. සම්ප්‍රේක්ෂණ කුළුණක් හයි කරලා මේකෙන් වත්තට සුළු මුදලක් හම්බ වෙනවා ඇති. හැබැයි
මෙතන තිබ්බ පරිසර පද්ධතියට හානියක් සිද්ධ වෙන එක තමයි වෙන්නේ. මේ වටේම හයි කරලා තියෙනවා. මෙතන මේ ඉස්සර තිබ්බ කඳවුරු භූමිය පොඩ්ඩ කාලෙකින් කවුරුත් ඇවිල්ලා නැති බවක් තමයි පේන්න තියෙන්නේ. මේ පොඩි පොඩි නරඹුම් කුටි වගේ දේවල් ටිකක් හදලා තියෙනවා. ඒවත් හරියාකාරව පවත්වාගෙන යන බවක් පේන්නේ නැහැ. එතකොට අන්දක් හම්බුනහම දේවාලයක් හදන පුරුද්දක් තියෙනවා. ඒක මෙතෙන්ටත් පොදුයි. මේක තමයි මේ පහළ පේන්නේ කැලෑබොක්ක තේ කර්මාන්ත ශාලාව. මේක මහා පරිමාණයේ තේ කර්මාන්ත ශාලාවක්. මම දන්න විදිහට අක්කර 999ක තේවත්තක්. විශාලම තේවත්තක්. සුදු ජාතිකයන්ට ඕන වෙලා නැහැ. තව එක අක්කරයක් එකතු කරාම මේක අක්කර 1000ක් කරගන්න. මම කියන්නේ ලංකාවේ කෙනෙක් ඒ කාලේ පත්තයි තියලා තිබ්බනම් කොහොම හරි තව අක්කරයක් අරගෙන මගේ වත්ත අක්කර 1000ක් කියලා කියන්නේ බොහොම උජාරුවෙන් කියන්නේ. නමුත් ඒගොල්ලන්ට එහෙම ඕනේ නැහැ. පරිසරය සංරක්ෂණය කරලා තිනවා. අදටත් ඒ ක්‍රමවේදයන් එහෙමම තියෙනවා. මේ පොඩි මේ තියෙන්නේ මේ සම්ප්‍රේක්ෂණ කුළුණු හයි කරලා මෙන්න මේ කන්දෙන් තමයි පැරාග්ලයිඩින් කරේ. මෙතන මම අර කලින් කිව්වා වගේ මෙතන අපි ලංකාපුර පැරාග්ලයිඩින් ෆෙස්ටිවල් කියලා එකක් කරා. රටවල් 10ක 11ක විතර කට්ටිය ඇවිල්ලා මෙතනින් ෆ්ලයි කරා. නමුත් මේ වෙනකොට කිසි දෙයක් වෙන්නේ නැහැ. මම දන්නේ ලංකාවේ මිනිස්සුන්ට කිසිම උවමනාවක් නැහැ සංචාරක කර්මාන්තේ දිනු කරන්න හෝ මොනයම් මේකට මේ වතු යොදා ගන්න. වතු කියලා මං අදහස් කරේ වැවිලි සංස්ථාවේ හෝ ඕනම ආයතනයකට අයිති පෞද්ගලික හරි කුමන ආකාරයේ රජයේ හෝ ඕනම එකක් හරි අපරාධයක්. හැට දර්ශන පතය අර ඈතින් පේන්නේ රිවස්ටන්. පස්සේ ගොම්බානිය කඳු වැටිය කියලා තියෙනවා. ඊට මෙහායි අපිට කුරුණෑගල වෙනකම්ම පේනවා මේ පැත්තෙන් බැලුවොත්. පාතලේ ටවුන් එක තියෙනවා. එතන පල්ලෙහා සෙම්බුවත්ත වැව තියෙනවා. පද්ධතියක්.
ආසාවක් හවස හවස කැලෑබොක්කට ඇවිල්ලා මේ view එක මෙහෙම හිරු රැස් මෙහෙම හරහාට යන එක බලාගන්න තිබ්බ එක ලොකු ආසාවක්. සෑහෙන කාලයක් 2019ට පස්සේ තමයි මෙතෙන්ට ආවේ. පේනවද අර හරහාට ගිහිල්ලා මේ බලාකුළු වල හෙවණැල්ල වැටලා තියෙනවා මේ පේනවද පල්ලෙහා? ඕක බලාගන්නයි අනික අර මීදුම පාස් වෙනවා හවස් වෙද්දි. මට දැන් අද නම් 7-8 විතර වෙනකන් ඉන්න වෙන්නේ නැහැ. පොඩක් අර පැත්තට ගිහිල්ලා එන්න. අතන ඉඳලා මේ වටේටම ටෙලිකොමියුනිකේෂන් ටවර්ස් හයි කරලා සංනිවේදන කුළුණු හයි කරලා ඒ කියන්නේ සාමාන්‍යයෙන් කන්දක් විකුණනවානේ එක එක සමාගම් වලට ඒ තත්ත්වෙට මෙහෙත් පත් වෙලා තියෙන්නේ. හැබැයි ඉතින් වත්තර සුළු ගාණක් හම්බෙනවා ඇති. එහෙම ගාණක් හම්බ වුණාට අපිට පරිසරය දැක ගැනීමට අපිට තියෙන අයිතිය උල්ලංඝනය කරලා තියෙන බව තමයි ඒකෙන් අපිට කියන්න තියෙන්නේ. කියන්නේ view pollution කියන එක.